හිතන්නේ ඔයගොල්ලන්ට චීට් කරනවා කියලා බොරු කරනවා කියලා හිතලා ඔයා ඒගොල්ලෝ account එක බෑන් කරනවා automatically. ඒක හින්දා මේක අපි කරනකොට මේකට කොයි වෙලාවකවත් ටාස්ක් එක කම්ප්ලීට් කරලා ඉවර කරලා කොයි වෙලාවකවත් අපිට මේකෙන් බෑක් වෙන්න විදිහක් නෑ සහ ඒක කරන්න හදන්න එපා. එහෙම වුණොත් ඔයාගේ account එක තමයි ඒකෙන් අවුල් යන්නේ. එතකොට දැන් ඔයා හිතන්නකෝ ඔයා දැන් ටාස්ක් සාමාන්‍ය 10ක් 15ක් කළා ඔයා ඩොලර් 40ක් 50ක් එකතු වෙනවා කියලා 40ක් 50ක් එකතු කරලා ඔයා එක ටාස්ක් එකක් ඒ විදිහට සබ්මිට් කළා ඔයා රෝන් පාස් ඒ කියන්නේ තුන් හතර පාරක් මේ සබ්මිට් කළා ඒක හරි ගියේ නැත්නම් ඔය account එක බෑන් කරත් ඔයාට අර සල්ලි ගන්න වෙන්නේ නැහැ. මොකද ඔයාගේ account එක තියෙන තමයි සම්පූර්ණයෙන්ම මේකේ යන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. අපි මෙන්න මේකේ අපි මෙන්න මේ ඩිස්නි එකට යමු. කියලා බලමු මොකද කරන්න කියන එක. මෙන්න මේ වගේ අපිට ඩීටේල් ටික මේකෙන් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට then I am not already start the robot දුන්නයින් පස්සේ අපිට මේක වෙන do not submit a screenshot of this instructions page that you are on now. Make sure you submit a full screenshot of the proof that request asks for and includes in the instructions page inside the screenshot or may get banned from the task tab. ඒ කියන්නේ මේකෙන් අපි හරියටම කරලා අපි මේකට ස්ක්‍රීන්ෂොට් එකක් අපි දෙන්න ඕනේ. කියන්නේ ඒක හරියට අපි අප්‍රූව් කරා කියන එක අපි දෙන්න ඕනේ මේගොල්ලන්ට. දැන් මම මේක ටාස්ක් එකේ ගියාම යටින් තිබ්බා දැක්කනේ I am not robot කියන එක දෙන්න ඕනේ. ඒක දුන්නාන් පස්සේ අපි මේ වගේ ඉන්ටර්ෆේස් එකකට දාන්නට එන්නේ. කියන්නේ දැන් මේකේ දීලා තියෙනවා take a screenshot showing follow the page. දැන් අපිට තියෙන්නේ මේ page එක. දැන් this link කියන page එකට ගිහිල්ලා ඒ තියෙන දැන් මේ අපිට ලින්ක් එකක් දීලා තියෙනවානේ මේ ලින්ක් එකට යන්න ඕනේ. එතකොට ඒ ලින්ක් එකට ගිහිල්ලා අපිට කරන්න තියෙන්නේ අපේ එක ෆලෝ කරන්න තියෙන්නේ. click the and follow button කියලා තමයි තියෙන්නේ. හරිද? එතකොට මේකේ කරන්න තියෙන්නේ අපිට ඒ page එක follow කරලා ඒකේ screenshot එකක් ගන්න එක. ඊට පස්සේ the advertiser require only screenshot upload as a proof your completion. Use the borrow button to submit your proof කියලා. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි දැන් මම මේක කරන්නේ PC එකෙන්. දැන් මේක මොබයිල් එකේ වගේ නම් ගොඩක්ම ලේසි. මොකද දැන් PC එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඒක වෙනම සේව් කරලා තමයි අපි මේ දැන් මේක ගන්න ඕනේ. මම එකත් කියලා දෙනවා කොහොමද PC එකෙන් කරන කට්ටියට එහෙම කරන්න කියලා. නැත්නම් මොබයිල් එකෙන් නම් කෙලින්ම ස්ක්‍රීන්ෂොට් එක ගැලරි එකට යන හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ගිහිල්ලා අපි දැන් ඒකට යනවා. අපිට ගියයින් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකින් මෙන්න මේ වගේ එකක් ලෝඩ් වෙනවා. එතකොට ඔය ලෝඩ් වෙන එකකින් මේක එනකන් ඉඳලා කෙලින්ම අපි ඩිරෙක්ට්ලි අපේ දැන් මගේ වෙබ්සයිට් එක මගේ ටෙලිග්‍රෑම් එක මේකේ තියෙන හින්දා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට දැන් මේකේ වෙන්නේ මේකයි මේක අපි කෙලින්ම ඩිරෙක්ට්ලි ලින්ක් වෙලා තියෙන්නේ අපේ ටෙලිග්‍රෑම් එක හරහා ඔන් වෙලා මෙන්න මේ තියෙන channel එක මේ තියෙන මේක movies download එකක්. එතකොට අපිට තියෙන movies trailers එතකොට මේක movies download කරන වගේ දෙකක් තමයි මේකෙන් තියෙන්නේ. එතකොට අපිට තියෙන්නේ මෙන්න මේක join channel දීලා මේකේ screenshot එකක් ගන්න තමයි තියෙන්නේ. මේකේ දැන් PC එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා නම් ඔයාලට ඔබන්න පුළුවන් control එකයි print screen කියන බටන් එකයි ඔබන්න පුළුවන්. ඒ කියන්නේ F12 එකට එහා පැත්තේ තියෙනවා මේ බටන් එක. ඒ දෙකම එකපාර වහම අපිට ඔටෝමැටිකලි ස්ක්‍රීන්ෂොට් එකක් වදිනවා. ඊට පස්සේ ඒ ස්ක්‍රීන්ෂොට් එක අපි ගන්නවා ඊට පස්සේ paint කියන එක. paint කියන software එක අරගෙන ඒකට අපි පේස් කරගන්න ඕනේ අපේ ස්ක්‍රීන්ෂොට් එක. ඕනනම් මෙතන ගිහිල්ලා එඩිට් වලට ගිහිල්ලා අපිට මෙන්න මෙතන පේස් කරගන්න පුළුවන්. එතකොට අපි මේ ස්ක්‍රීන්ෂොට් එකක් තියෙනවා. ඊට පස්සේ මේක save as ගිහිල්ලා ඔයාලට මේක JPG ෆයිල් එකක් විදියට save කරගෙන ඔයාලට මේක අදාළ ලොකේෂන් එකක් තෝරලා දෙන්න පුළුවන්. අපිට කැමති නමක් දාගන්න පුළුවන්. මම දැන් ඒක අකුරු ටැග් ගහගන්නවා. ඔන්න විදියට save කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක cancel කරලා දාන්න තීරමක් නැහැ. මේකත් ඒ විදිහට කැන්සල් කරලා අපි යනවා සරයක් මෙන්න මේ ටාස්ක් එක ඇතුළට. එතකොට මේ ටාස්ක් එක ඇතුළට ගියන් පස්සේ අපිට browse image කියන එකට ගිහිල්ලා අපි මෙතන image එක තෝරලා ඕක විදිහට අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් completed කියලා වැටෙනවා. එතකොට මේ ෆොටෝ එක පෙන්වනවා. අපි මෙතන follow කරලා කියලා මෙන්න මෙතනින් යට පෙන්වන්නේ. එතකොට ඒ විදිහට තේරෙනවා. ඊට පස්සේ අපි මේක submit approval කියන එක දෙන්න ඕනේ.
submit approval එක දුන්නායින් පස්සේ මෙතන පේනවා the proof has been successful submitted to approve your pending point has been increases කියලා. එතකොට අපේ task එක සම්පූර්ණ complete. එතකොට සම්පූර්ණ complete වුණාම අපේ මෙන්න මෙතෙන්ට සාමාන්‍යයෙන් මේක අපි කරපු ගමන් අපේ task එක වැටෙන්නේ නැහැ. අපි ඒගොල්ලෝ ආසර අපිට check කළා pending earning වලට මෙන්න මෙතන මේ $0.09 ඒක අපි මෙන්න මෙතෙන්ට add වෙනවා. ඉතින් බලන්න හරි සරල ටාස්ක් එකක් කරන්න තිබ්බේ සරල දෙයක් කරන්න තිබ්බේ ඒ වගේ තමයි මේ හැමදේම තියෙන චූටි චූටි ටාස්ක් කරන්න. ඉතින් මේක කරන එක මාරම ලේසි.